අපි අනුරාධපුරේ ඇවිල්ලා ඉන්නේ. අනුරාධපුරේ vlog එක හැදුවේ මෙන්න මෙහෙමයි. එහෙනම් අපි යමු vlog එකට. අපි ඉතින් උදේම ගමන් පිටත් වුණා. මෙන්න මේ දෙත් තමයි ගමන් පිටත් වුණේ. මගින් නවත්තලා ගෙදරින් ගෙන පුදේ කෑම එකක් කාලා ආයෙත් ගමන යන්න පිටත් වුණා. ඉල්ලගෙන අපි ඉතින් උදේ 8 විතර වෙද්දී අනුරාධපුරයට ආවා. සතිය දවසක් ගියපු නිසා මාරසනකක් හිටියේ අනුරාධපුරේ. වාහනේ පාක් කරගන්න නම් ලේසි වුණේ නැහැ අපිට. කොහමද වෙලාවකට වාහනේ පාක් කරගත්ත තැන ඔයාලට වීඩියෝ එක බලනකොට පේනවනේ ඉන්න සෙනඟ කොහොමද කියලා. වාහනේ පාගින්න එකෙන් පාක් කරලා ඊට පස්සේ අපි ගෙනාපු කිරි ආහාර ටික ලැහැත්ති කරගත්ත පූජා කරන්න ගෙනියන්න. මෙතනට ගියාම හිතට දැනෙන සැනසීම ඒක කියලා නිම කරන්න බැරි තරම් සැනසීමක්. රුවන්වැලි මහසෑය වැඳ පුදාගෙන ඊට පස්සේ අපි දෙන්න ගියේ ජයශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගන්න. උනේ. රුවන්වැලි මහසෑයයි ජයශ්‍රී මහ බෝධියයි වැඳලා ඊට පස්සේ අපි දෙන්න ගියේ ඉසුරුමුණි රජ මහා විහාරස්ථානයේ වැඳ පුදා ගන්න. ඉසුරුමුණිය කිව්වම අපි කාටත් මතක් වෙන්නේ ඉතින් මෙන්න මේ දෙන්නනේ. රජමහා විහාරස්ථානයේ
අපි ඉතින් අනුරාධපුරේ ඇවිල්ලා දවසක වුණේ මෙන්න මේ විදිහට. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් අලුත් vlog එකකින් ඉක්මනට හම්බෙමු. අනුරාධපුරේ vlog එක අපි අද මෙතන ඉවර කරනවා.